ඔන්න ඉතින් අදත් අපි අරන් ආවා අලුත්ම අලුත් ඔෆ්ලයින් ගේම් රිව් එකක්. ඒ වගේම ගේම් එක ප්ලේ කරලත් ඔයාලට මම අද පෙන්නනවා. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ ATTS 2 ඔෆ්ලයින් ෂූටින් ගේම් එක. ටෙක් හවුස් ගේම් සමාගමේ නිෂ්පාදනයක් වන මෙම ගේම් එක ස්ටෝරි කතා මාලාවන්. ඒ කියන්නේ ස්ටෝරි කතා මාලාවක් පාදක කරගෙන ප්ලේ කරන්න තියෙන ගේම් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ලෝකයේ තියෙන 2022 වර්ෂයේ රිලීස් වුණු ස්ටෝරි කතා මාලාවන්හි ගේම් පහෙන් එක ගේම් එකක් තමයි මම අද ඔයාලට අරන් එන්නේ. ATSS 2 ගේම් එක කොහොමද කියලා අපි ඉස්සරහට බලමු. ඔෆ්ලයින් ගේම් එකක් වුණාට මේ ගේම් එකේ ග්‍රැෆික් වගේම හොඳ තාක්ෂණයක් භාවිතා කරලා නිෂ්පාදනය කරපු ගේම් එකක්. ඉතින් PUBG සහ Free Fire ගේම් වල කොටස් අනුසාරයෙන් 2006-2007 වර්ෂවල PC ගේම් වල ග්‍රැෆික් තාක්ෂණයක් භාවිතා කරමින් තමයි මේ ගේම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගේම් එක ප්ලේ කරන්න නම් ඔයාගේ RAM එක 2GB වත් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ ගේම් එක PUBG සහ Free Fire ගේම් වල ආభాසය ලබා ගැනීම එහා සමානව නිෂ්පාදනය කරන ලද එහා ක්වොලිටියක් තියෙන ඔෆ්ලයින් ගේම් එකක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මුලින්ම ප්ලේ කෙනෙක් ගේම් එක ප්ලේ කරනකොටම ලබා දැල්ලා තියෙන ආකර්ෂණීය එළඹුම නම් ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ගැන අපි තවදුරටත් වැඩි විස්තර කතා කරනකොට මේ ගේම් එක ස්ටෝරි කතා මාලාවක් කියලා මම කලින් කිව්වනේ. ඒ කියන්නේ රටකින් රටකට විවිධ මිෂන් කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක chapter 4කින් දැනට තියෙනවා රිලීස් වෙලා. හැබැයි මේ chapter 4 chapter 2ක් තමයි අන්ලොක් කරලා තියෙන්නේ. ඒ වුණාට දුක වෙන්න දෙයක් නෑ. මේ ගේම් එකේ chapter 1 එකේ ගේම් ගොඩක් ස්ටෝරි chapter 1 එකේ 10කට වඩා තියෙනවා. ඉතින් chapter 1 හා chapter 2 ඔයාලට ප්ලේ කරනකොට හොඳ අත්දැකීමක් වගේම ඊළඟට එන්න තියෙන chapter 3 හා 4 ගේම් එකත් රිලීස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ATSS ඔෆ්ලයින් ෂූට් ගේම් එකේ පළවෙනි මිෂන් එක, ඒ කියන්නේ chapter 1 එකේ පළවෙනි ගේම් එකේ තියෙන්නේ ප්‍රාණ අපකරුවන් වගේක් නිදහස් කරගන්න. ඒ කියන්නේ සතුරු කඳවුරකට ඇතුල් වෙලා ප්‍රාණ අපකරුවන් නිදහස් කරගන්නා කොමාන්ඩෝ සෙබලුක්ගේ කතාවක් තමයි පළවෙනි chapter එකේ කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ chapter 1 ප්ලේ කරන්න කියලා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේකේ පරිසරය සම්බන්ධව භාවිතා කරන ග්‍රැෆික් වලින් ස්වභාවික පරිසරයක් නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ආයුධ ගත්තහම නවීන ආයුධ ලබා දෙන්න සහ එම ආයුධ අප්ඩේට් කරන්නත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගේම් එක ගැන ඔයාලගේ අදහස් පහල තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ වගේ හොඳ ගේම් ඉස්සරහට ඔයාලට බලා ගන්න The Radical World YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ආයෙත් සැරයක් මතක් කරනවා. ඉතින් මේ ගේම් එකේ chapter 1 වල අපි කොහොමද ප්‍රාණ අපකරුවන් මුදාගන්නේ කියලා අපි දැන් ප්ලේ කරලාම බලමු. ඒ වගේම තමයි මේකේ background sound එකත් ඉතාමත් හොඳින් වින්දනීය ලෙස ආස්වාදජනක ලෙස හා ඒ වගේම පරිසරය තුලින් ඉතාමත් හොඳ මිලිටරි අත්දැකීමක් ලබා දෙන්න මේ ගේම් එක සමත් වෙලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේ ගේම් එකේ ග්‍රැෆික් තාක්ෂණයත් ඉතාමත් ඉහළ මට්ටමක තියෙන එක නම් ඉතාමත් වැදගත්. ඉතින් අපි කොහොමද බලමු මේ ගේම් එක ලබා දෙන විධාන අනුව ක්‍රියාත්මක කරන්න කියලා. මේ ගේම් එක ප්ලේ කරනකොට අදාළ විධාන ලබා දෙනවා. මේ විධාන ක්‍රියාත්මක කරන එකයි මේ සෙබලාට කරන්න තියෙන්නේ. ඉතින් මෙය කොමාන්ඩෝ ගේම් එකක් හා සමානව අත්විඳින්න ලක්ෂණ මේ ගේම් එක තුල ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ගේම් එකේ chapter 1 ප්ලේ කරලා ඒ වගේම අපි ප්‍රාණ අපකරුවන් උදාගන්නේ කියලා. එහෙනම් අපි යමු ගේම් එක ප්ලේ කරන්න. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ ගේම් එක ප්ලේ කරනකොට ඔබ්ජෙක්ටිව් අප්ඩේට් එකක් අපිට ලබා දෙනවා. ඒ අප්ඩේට් එකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. ඉතින් අපි මේ ගේම් එක තවදුරටත් ඉස්සරහට ප්ලේ කරලා බලමු. ඒ වගේම හොඳ අත්දැකීමක් ලබා ගමු.
my party, we're just getting started. A life is a dream or a nightmare scarring. Hand me a drink cause I think I'm going all in. Get me a shrink who can catch me when I'm falling. Cover up my scars, flip the handlebars, crashing in my car, wake up in a bar. I'll be a superstar, just on my avatar. This world is so bizarre, empty out the reservoir. Yeah, I'm taking 6 shots, yeah, straight to the face. And I wanna get lost, I'm sick of this place. Don't know how to stop when I'm feeling this way. So I'm taking 6 shots till I'm feeling okay. I think I'm going crazy, don't think I'll get home safe. So I'm taking 6 shots, all straight to the face. I'm taking 6 shots, are you coming with me? I'm taking 6 shots, yeah, straight to the face. And I wanna get lost, I'm sick of this place. Don't know how to stop when I'm feeling this way. So I'm taking 6 shots till I'm feeling okay. I think I'm going crazy, don't think I'll get home safe. So I'm taking 6 shots, all straight to the face. I'm taking 6 shots, are you coming with me? Sometimes you need to let loose, grab juice, get goose, tattoos, taboos, get screwed. Loosen up, buttercup, all those hate comments will never make you feel enough. We're all adequate graduates, heart full of calluses, but we know calculus. Damn, ain't that fabulous? Can't wait to apply all those mathematicus. But we can't get a job that pays us enough. I'm about to pop off. Fuck you, you're lost. We all know that we never really want a boss. So I'ma do what I want to, something I can't undo. Yeah, I'ma do what I want to, something I can't undo. I'm taking 6 shots, yeah, straight to the face. And I wanna get lost, I'm sick of this place. Don't know how to stop when I'm feeling this way. So I'm taking 6 shots till I'm feeling okay. I think I'm going crazy, don't think I'll get home safe. So I'm taking 6 shots, all straight to the face. I'm taking 6 shots, are you coming with me? I'm taking 6 shots, yeah, straight to the face. And I wanna get lost, I'm sick of this place. Don't know how to stop when I'm feeling this way. So I'm taking 6 shots till I'm feeling okay. I think I'm going crazy, don't think I'll get home safe. So I'm taking 6 shots, all straight to the face. I'm taking 6 shots, are you coming with me?
ඉතින් ඔයාලටත් පුළුවන් Google Play Store හරහා ATSS offline shooter game එක download කරලා play කරලා හොඳට බලන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලලා ඔයා game එක play කරලා කොහොමද එම game එකේ අත්දැකීම් ඔයාලට දැනුනේ කියලා අනිවාර්යෙන් වීඩියෝ එක යටින් තියෙන comment box එකේ comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි තවත් ඉස්සරහට එන වීඩියෝ බලා ගන්නත් ඔයාලට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න එක ඉතාමත් වටිනවා. ඉතින් මම කිව්වනේ මුලින්ම මේ අද ගෙනාවේ 2022 වර්ෂයේ රිලීස් වුණු ස්ටෝරි ගේම් වලින් හොඳම ඒ කියන්නේ ලෝකේ top 5 අතර තියෙන offline ස්ටෝරි ගේම් පහෙන් එකක් කියලා. ඉතින් ඉතුරු හතරත් ඔයාලට බලා ගන්න The Radical World YouTube channel එක subscribe කරලා තියාගන්න එක ඉතාමත් වැදගත්. ඉතින් අදට අපි සමුගන්නවා ඉදිරි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ඉතින් ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා.